අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පසුගිය 10 වනදා දිනේ ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිදුවීමකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයාට පහර දුන් බවට සිද්ධියක් වාර්තා වුණා. එම අවස්ථාවේ අදාළ නීතිඥවරයා තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සමග එක් වී එම පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දින දෙකේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා සිදුවීම සිදු වූ පසුගිය 10 වනදාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ අනුව ඔහු අද දිනේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් ගල්කිස්ස අධිකරණ භූමිය තුලදී සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ඔහුගේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් එහි යන අවස්ථාවේදී එම නීතිඥවරයා එම නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ. පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීම හා බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කර සිටියා. මේ අතර ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක HTM තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ටාශයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර යවා තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව එම පොලිස් ස්ථානාධිපතිවරයා වෛද්‍ය සේවා කොට්ටාශයට මාරු කර තිබෙන බවයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.